හැලෝ යාළුවනේ මං අද ආවේ මේ දැන් ගොඩක් WhatsApp group වල Facebook group එක වල share වෙනවා WhatsApp video call එකක් ආව ගමන් ඔයාලගේ bank account එක hack වෙනවා සල්ලි ඔක්කොම කැපෙනවා අර මේ කියලා පොඩි නිකන් scam එකක් යනවා වගේ පොඩි case එකක් යනවා මේ දවස්වල share වෙනවා ඒක ගැන ඇත්ත නැත්ත මොකද්ද කියලා හෙලි කරන්න තමයි අද මං ආවේ WhatsApp එකට call එකක් ආවම ඇත්තට මෙහෙම bank account hack වෙනවද ඉතින් යට වෙන්න පුළුවන් දේවල් මොනවාද දැන් AI තාක්ෂණය දියුණු වෙලා තියෙනවා AI තාක්ෂණය දියුණු වෙලා තියෙනත් එක්ක එතකොට ඒ වගේ වීඩියෝ කෝල් එකකින් වෙන්න පුළුවන් දේවල් මොනවාද කියලා අපි පොඩ්ඩක් අද හොයලා බලමු හරි ඇත්තටම ඒ වගේ වීඩියෝ කෝල් එකක් ආව ගමන් bank account hack වෙලා එහෙම සල්ලි කැපෙන සීන් වෙන්න පුළුවන් ඇත්තටම එහෙම වෙන්න පුළුවන් ඒකට තියෙනවා පොඩි මේ zero click එකක් මේ ඒ වගේ දේවල් කෝටි ගාණක් විතර වටින දේවල් සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් යූස් කරන්නේ මේ ඔය දේශපාලඥයෝ ජනමාධ්‍යවේදියෝ වගේ අයගේ ගිණුම් හැක් කරන්න වගේ දේවල් වලට තමයි පාවිච්චි කරන්නේ නිකන් අපේ වගේ account වලට මේ ඇතුල් වෙලා නිකන් රුපියල් 1000ක් 2000ක් හොරකම් කරන්න බලාගෙන ඒ වගේ tools යූස් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ වගේ ඒවා. එහෙනම් ඇත්තටම මොකද්ද මේ දැන් හැක් කරනවා අරකද මේකද කියලා කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් වීඩියෝ කෝල් එකක් දැන් වටිනවා. ආවක මම ආන්සර් කරනවානේ. ඒ ආන්සර් කළා තප්පර දෙක තුනක් හරි ඔයා ඒක දිහා පොඩ්ඩක් බලන් ඉන්න කවුද මේ ඩයල් එක අර එහෙම කියලා පොඩ්ඩක් බලන් ඉන්න. ඒ බලන් ඉන්න විනාඩි තප්පර දෙක තුනෙන් ටක් ගාලා එයාලා ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගන්න ඔයාගේ මූණ. ඒ ස්ක්‍රීන් රෙකෝඩ් එක අරගෙන එයාලා කරන්නේ දැන් තියෙනවා AI තාක්ෂණය. ඒකවල කරන්නේ ඩීප් ෆේක් කියලා AI තාක්ෂණය යූස් කරලා නිරුවත් ඡායාරූපයකට හෝ වීඩියෝ ෆුටේජ් එකකට ඔයාගේ මූණ චේන්ජ් කරනවා. එතකොට ඒ නිරුවත් ඡායාරූපය හරි වීඩියෝ ෆුටේජ් එකේ හරි ඉන්නේ ඔයා වගේ කියලා තමයි පේන්නේ. එතකොට AI කරන්නේ ඒ වීඩියෝ එක හරි ඒ ෆොටෝ එක හරි නිරුවත් ෆොටෝ එක හරි පෙන්නලා ඔයාව බ්ලැක්මේල් කරනවා. බ්ලැක්මේල් කරලා ඔයාට කියනවා මේක මේ වීඩියෝ එක පබ්ලිෂ් කරනවා. ඔයාගේ යාළුවන්ට ෂෙයා කරනවා අර මේ කියලා. අපේ bank account එක මේකට මේක තියෙන්නේ මේකට අපිට මේ ගාන ඕනේ නැත්නම් මේක පබ්ලිෂ් කරනවා කියලා ඔයා බ්ලැක්මේල් කරලා තමයි එයාලා සල්ලි ගන්න. අනිත් එක තමයි අරගොල්ලෝ අරහෙන් මුලින්ම කරලා තියෙනවා ඔයාගේ ඒ bank account details අරගෙන ඒවා enter කරලා ඔයාට එනවනේ මේ OTP code එක කියලා එකක්. එයාලට බලා ගන්න ඕනේ වෙන්නේ OTP code එක විතරයි. ඒ OTP code එකකින් ඔයාගේ phone number එකටනේ. එයාලා ඔයාලට කතා කරනවා. කතා කරලා ඉවරලා එයාලා මොකක් බොරු කම්පැනි එකක් හරි මොකක් හරි කියලා අපි ඔයාලගෙන් පොඩි රිසර්ච් එකක් කරනවා හරි මොකක් හරි බොරුවක් කියලා ඉවරලා එයාලා කරන්නේ ඔයාට කියලා WhatsApp එකේ තියෙනවා screen share කියලා option එකක්. ඒකල්ල කරන්නේ ඒ screen share කියන එක ඔයාට කියන on කරන්න කියලා. ඒතකොට නොදන්න කෙනෙක් අනිවාර්යෙන් ඉතින් ඇත්ත වෙන්නේ නැති කියලා screen share එක on කරනවා. එතකොට අර screen share එක share කරපු ගමන් අරගොල්ල අර OTP කෝඩ් එක එවනවා. එවනකොට අර ස්ක්‍රීන් ෂෙයා එකේ උඩින් එන නොටිෆිකේෂන් වල පෙන්නනවා ඔයාට OTP කෝඩ් එක එනවා. ඒතකොට ඒකේ තියෙන පින් අංක ටික අරගොල්ල ටග් ගාලා අරගෙන ඒ ෂණික එයාලා ගහලා ඉවරලා ඒ සල්ලි ටික කපා ගන්නවා. ඔයා හිතන්නත් කලින් ඔයාගේ බැංක් account එකේ තියෙන සල්ලි කැපිලා ඉවරයි. හරි. ඉතින් අපිට පුළුවන් ඉතින් දැන් ওই විදිහට මේ ගන්නා දුන්නන පුද්ගලකින් එන කෝල් අපිට ඉන්න නැති වෙන්න හදාගන්න. ඒක හදාගන්න මේ පොඩි සුළු දෙයක් තියෙන්නේ සුළු දෙයක් හින්දා තමයි ඔයාලගේ බැංක් account එකේ තියෙන සල්ලි නැති වෙන්නේ. ඔය නිරුවත් ඡායාරූප ෂෙයා වෙන දේවල් වෙන්නේ. ඒ වගේ නිකන් අපිට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ ওই චූටි දේ හින්දා. අපි මේ චූටි දේ හදාගන්න විදිය බලමු. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ WhatsApp එකට යන්න. WhatsApp එකට ගිහිල්ලා මෙතන උඩ තියෙනවා පොඩි ඩොට් තුන. ඒ ඩොට් තුන ක්ලික් කරන්න. iPhone වල නම් පොඩ්ඩක් වෙනස් වෙනවා. කොහොම හරි කමක් නැහැ. ඔයාලගේ WhatsApp වල settings වලට යන්න. settings වලට ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති privacy කියලා section එකක් තියෙනවා. ඒ privacy කියන එක ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් පල්ලෙහාට scroll කරගෙන යනකොට ඔයාලට පේනවා calls කියලා section එකක් තියෙනවා. ඒ calls කියන එක ඇතුළට ගියාට පස්සේ මෙතන තියෙනවා silence unknown callers කියලා. අන්න ඒකේ මේ ඉස්සරහ තියෙන ටික් එක on කරගන්න තමයි තියෙන්නේ ඔයාලට. ඒ ටික් එක on කරගත්තට පස්සේ ඔයාලට ඒ වගේ අන්නදුන පුද්ගලයන් එන කෝල් නතර වෙනවා. මං හිතනවා දැන් ඔයාලට මේ මොකද්ද මේ ඇත්තටම මේ වෙන ස්කෑම් එක තේරෙන්නේ නැති කියලා. මෙතෙන්දී මට කියන්න බැරි වෙලා මගේ වරණ මොන හරි දෙයක් තියෙනවා නම් ඔයාලා දන්න දේවල් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපි කතා කරමු. ඒ වගේම මම නොදන්න ගොඩක් දේවල් ඔයාලත් දන්න ඇති. ඒ දේවලුත් අපි කතා කරමු පල්ලේ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ වගේම තව මොකක් හරි ඔයාලා තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරමු. එතකල් පරිස්සමෙන් ඉන්න. ජය වේවා.